අද හදපු මයිලෝ පුඩින් ඕන කරන ඒවා කිරි සීනි බිත්තර කිරි සීනි එක දාලා දිය කරන්න. මේ වගේ හොඳට දිය කරන්න. දිය උනාට පස්සේ මයිලෝ එකතු කරන්න. මයිලෝ දාලා හොඳින් දිය කරන්න. උලංග. දිය වුණාට පස්සේ බිත්තර දෙක හොඳින් ගසාගෙන කිරි මිශ්‍රණයට එකතු කරගන්න. තව ටිකක් ඒ මිශ්‍රණය බීට් කරගන්න. එන්න මේ වගේ බීට් කරගන්න. සීනි ටික වාදනයකට තියලා කැරමල් හදාගන්න. කැරමල් ටික මෙන්න මේ වගේ වාදනයකට දාගන්න. ඒක හොඳට හැමතැනක ගෑවෙන්න කරකවන්න. මිශ්‍රණය මේ වාදනයකට පෙරා ගන්න. රුමාලෙන් විනාඩි 30ක් තම්බ ගන්න. මෙහෙම එළියට අරගෙන වෙනත් වාදනයකට දණන් කරන්න. නිවෙන්න තියලා ෆ්‍රිජ් එකේ දාගමු. කෝල් වුණාට පස්සේ කෑලි කපලා කන්න.